කොහොමද යාළුවනේ මං අද පොඩි ක්ලීනින් වැඩක් කරන්න යන්නේ අපේ ගෙදර තියෙන ගෑස් oven එක ක්ලීන් කරන්න තමයි මං අද හදාන්නේ. මීට කලිනුත් මං ඔයාලට මේ ගෑස් එකේ වීඩියෝස් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මට ගොඩක් අය කීවා මේකේ තව වීඩියෝස් තියෙනවා නම් දාන්න කියලා. ඉතින් මට මේක ක්ලීන් කරන්න යද්දී මට හිතුණා මං මේකෙදි කරන දේවල් ඔයාලටත් වැදගත් වෙයි කියලා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක මම අද කරන්න කියලා හිතුවේ ඔයාලට. බලන්න අපේ ගෙදර මේ ගෑස් එක තමයි ගොඩක්ම යූස් වෙන්නේ. මේකේ ඩස්ට් එක වගේ බැඳිලා තියෙනවා. මේ බලන්න මෙන්න මේවා ගොඩකල් තිබුණොත් එහෙම තමයි මේක මලකඩ ගන්න බලන්න. ඉතින් මේව ඇත්තටම දැන් අයින් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මේකේ ලිප් 4ක් තියෙනවානේ. ලිප් 4ම මේ විදිහට අපි පාවිච්චි කරන ප්‍රමාණය හැටියට මේ වගේ මේ ඩස්ට් එකක් බැඳිලා තියෙනවා. ඇත්තටම මාර පහසුයි මේක ක්ලීන් කරන්න. මේකේ කොටස් වෙන වෙනම අපිට ගලවලා අයින් කරගෙන වොෂ් කරලා මේ ක්ලීන් කරන්න පුළුවන්. ඒක මාරම වටිනවා. ඇත්තටම පහසුයි එහෙම කරන්න තියෙන එක. මේ බලන්න ඩස්ට් එක. ඉතින් මම මේකේ දැන් වෙන වෙනම මෙතන කෑලි 4 මෙතන පාර්ට්ස් 8ක් ගලවලා අයින් කරන්න පුළුවන්. ඒක අයින් කළා තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන කුහරවලත් ඩස්ට් එක බැඳිලා තියෙනවා. ගොඩක්ම මේවා නිතරම මේවා යූස් කරන්නේ නැත්නම් සමහර ඒවාගේ පුංචි පුංචි සත්තු උනත් ඇතුළට ගිහින් ඉන්න පුළුවන්. ඒ නිසා හොඳ ප්‍රවේශමෙන් මේක සුද්ධ කරන්න ඕනේ. ඉතින් දැන් මේ ඩස්ට් එක වගේ බැඳිලා තියෙන ටික ක්ලීන් කරන්න තමයි තියෙන්නේ. මේකේ අනිත් කොටස් ගලවලා අයින් කරන්න පුළුවන් ඕන නිසා ඒවා වෙනම වොෂ් කරන්න පුළුවන්. එතකොට මේ ගෑස් එකේ මෙහෙම උඩ කොටස අපිට හොඳින් පිහදාලා වොෂ් කරගන්න පුළුවන්. ඉතින් මේකේ අර ඩස්ට් එක එහෙම වැටෙනා නම් පොඩ්ඩක් වෙනම අයින් කරලා ඉන්න නැත්නම් මේක හීරෙන්න බලනවා. ඉතින් මම මේක උඩ ටික මේ විදිහට සුද්ධ කරගත්තා. මේ තියෙන මේකේ oven එක ඇත්තටම කියන්න ඕනේ මේකේ තාම කිසිම දෙයක් හදාුවේ නැහැ. ඒකට හේතුව මේ මම වෙනම මල්ටි කුකර් එකක් යූස් කරනවා. ඉතින් මට මේකට වඩා පහසුයි ඒක. ඒ වගේම මේකේ ගොඩක් අය අහලා තිබා මේක කරන්ට් එකෙන්ද වැඩ කරන්නේ කියලා. නෑ මේක කරන්ට් එකෙන් නෙවෙයි වැඩ කරන්නේ. මේකත් ගෑස් එකෙන්ම තමයි වැඩ කරන්නේ. සාමාන්‍ය oven එකක් විදිහටම. ඉතින් ඉස්සරහදී අනිවාර්යයෙන්ම මේකේ මොනවා හරි කෑමක් හැදුවොත් ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම් කියලා මම පොරොන්දු වෙනවා. ඉතින් අපි බලමු මේකේ ඉතුරු වැඩ ටික කොහොමද කරන්නේ කියලා. දැන් මම මේකේ ඔක්කොම සම්පූර්ණයෙන්ම මේකේ පිටතින් ක්ලීන් කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මං වෙන වෙනම මේකේ පාර්ට්ස් ගලවගත්ත පාර්ට්ස් 8ක් වෙන වෙනම තියෙනවා. ඒ ටික තමයි මේ තියෙන එක වොෂ් කරලා හොඳට මේ වගේ මේ වතුර ටිකක් අයින් වෙන විදිහට මම මේක චුට්ටක් එළියෙන් තිබ්බා. ඉතින් මේකේ මේ පාර්ට්ස් වල සෑහෙන ඩස්ට් එක තිබ්බා. මේ තියන්නේ අපි ගෑස් එකට උඩින් කවර් කරන එක. ඉතින් මෙන්න මේක බලන්න අපිට වෙනමම ගලවලා ගන්න පුළුවන්. මෙන්න මේ ප්ලේස් එකෙන් සෙට් කරන්නත් පුළුවන්. එතනින්ම ගලවලා අරගෙන ඒකත් වෙනම අපිට වොෂ් කරන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ ගෑස් oven එකේ මේ පාර්ට්ස් ටික වෙන වෙනම ගලවගත්ත ටික තිබුණ විදිහටම දැන් සෙට් කරගෙන යමු අපි ඉක්මනින්. ඉතින් ඔයාලට පුළුවන් මේක මේ විදිහට ෆික්ස් වෙන විදිහට සෙට් කරගන්න. හරි පහසුයි ඉතින් මේ වැඩේ. ටිකක් ඔයාලා මේවා පරිස්සමෙන් කරන්න ඕනේ. මේ මොකද මේවා ඩැමේජ් වුණොත් එහෙම අපරාධනේ. ඉතින් ඒ නිසා මේකේ ගොඩාක් අර මේකේ වහන මේ ග්ලාස් එක ගොඩාක් පරිස්සමෙන් ක්ලීන් කරගන්න ඕනේ. ඇත්තටම මමත් මේක කලින් ක්ලීන් කරන්න දැනගෙන හිටියේ නැහැ. හැබැයි චුට්ටක් මේක කරගෙන යද්දි මට තේරුණා මේ ග්ලාස් එකෙම ගලවන්න පුළුවන් කියලා. ඒකයි මම ඔයාලට ඒක වෙනම කිව්වේ. අපි මේකෙම තියලා ක්ලීන් කරනකොට ග්ලාස් එක වෙනම ගලවලා ක්ලීන් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ක්ලීන් කරපු oven එක. එහෙනම් ආයෙත් දවසක හමු වෙනකම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. Wow.